දැන් මේක වැඩේ තියෙන්නේ ඕගොල්ලෝ ඇප්ලිකේෂන් දානකොට ඕගොල්ලන්ට කන්ට්‍රෝල් එක තියෙනවා. මම අර කලින් කිව්වා වගේ මේවා වෙන වෙන කට්ටියට දුන්නාට පස්සේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක තියෙන්නේ ඒගොල්ලෝ අතේ. හරි? ඒගොල්ලෝ ඊමේල් එකක් දාගන්නවා. ඊට පස්සේ ඔයාලට කිසිම ආයේ ඒකේ ඔෆර් ලෙටර් එකවත් ඔයාලට එන්නේ නැහැ. මොකක්ද ඒගොල්ලෝ කරන්න කියලා දන්නෙත් නැහැ. හරි? ඒගොල්ලන් හිතුන ඒවාට දානවා. ඊට පස්සේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් වගේ ඒවාට දානවා. ඉතින් මෙලෝ වැඩක් නැහැ මේ ආවට පස්සේ. ඕනම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් මාස්ටර් ඒවා බැචලර් ඒවා ඔයාලට ලක්ෂ 30ක් 40ක් වියදම් කරන්න වෙනවා අවුරුදු පතක්. හරි. එතකොට මේ ලක්ෂ 30 40 වියදම් කරන එක ඔයා වැදගත් දෙයකට වියදම් කරන්න. ඒකයි මේ කියන්නේ. හරි. ඇප්ලිකේෂන් ඇත්තටම ගත්තොත් අන්ලිමිටඩ් ප්‍රමාණයක් දාන්න පුළුවන්. හරි. දැන් වැඩේ තියෙන්නේ ඔය වෙන වෙන ඒවාට සල්ලි දීලා කරන්න ගියාට පස්සේ ඉතින් ඒ ඔපචුනිටි එක නැති වෙනවා. ඊට පස්සේ දැන් සමහර වෙලාවට අපේ ක්ලාස් වල ඉන්න ළමයි මේ තනියෙන් ඇප්ලිකේෂන් දාලා ඔක්කොම ඒ වැඩ ටික කරගෙන ඉවිල්ලා බට් සමහරට එයාට වීසා කරගැනීමේ ප්‍රශ්න ටිකක් තියෙනවා මොනවා හරි එයාට ටිකක් ඒක කම්ප්ලිකේටඩ්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒකට වෙනම මාර්ග තියෙනවා. හරි. ඒකට වෙනම මාර්ග තියෙනවා. හැබැයි ඉතින් හැමදේම තියෙන්නේ ක්ලාස් එක ඇතුලේ. ඉතින් කොහොමද ඔයගලට? ඉතින් අලියා එන්න කලින් කසකාර වෙනවා වගේ දැන් සෙපරේට් ඇප්ලිකේෂන් ඕපන් වෙගෙන එනවා. ඉතින් මේ දැන් දවස් දෙකකට කලින් නර්සින් සෙපරේට් ඇප්ලිකේෂන් එකක් ඕපන් වුණා. මම එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් පහුගිය වීඩියෝ එකට ජනප්‍රිය ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. විශේෂයෙන් Facebook channel එකෙත් ඒක share කරා. ගොඩක් කට්ටිය මගෙන් පුද්ගලිකවත් WhatsApp message වලින් ඇහුවා ඒක ගැන විස්තර. ඒක නිසා මම හිතනවා මේකත් ඉන්ට්‍රොඩියුස් කරලා හොඳයි කියලා. මේකත් නර්සින් ඩිග්‍රියක්. මේකේ දෙකම තියෙනවා. ඒ කියන්නේ টොප් අප් විදියටත් ඕගලන්ට එන්න පුළුවන්. ඔයා නර්ස් කෙනෙක් නම් එහෙම එන්නත් පුළුවන්. ඔයා නර්ස් කෙනෙක් නෙවෙයි නම් ඔයා නර්සින් ෆීල්ඩ් එකට ආස නම් ඒත් ඔයාලා මේකට එන්න පුළුවන්. හරි. අපි මොකක්ද කියලා බලමු වැඩි කතා ඕනේ අද තනිකරම ප්‍රෝග්‍රෑම් එක යන්නේ ස්ටඩි ඉන්ෆෝ එකත් එක්ක නර්සින් ඇෆිලියේෂන් එකක් දාන්නේ කොහොමද කියලා සෙපරේට් විදිහට. මොකද ජොයින්ට් ඇප්ලිකේෂන් තාම ඕපන් වෙලා නැහැ. ජොයින්ට් ඇප්ලිකේෂන් ඕපන් වෙන්න තියෙන්නේ ඊළඟ ජනවාරි වල. ඉතින් අලියා එන්න කලින් කසකාර වෙනවා වගේ දැන් තමයි සෙපරේට් ඇප්ලිකේෂන් ඕපන් වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් මාසේ. ඊළඟ ඕගස් ඉන්ටේක් එකට දාලා ඒක නිසා හැමතිස්සෙම channel එකත් එක්ක ඉන්න මේ මාස දෙක පුරාවට මම channel එකේ මේ ඇප්ලිකේෂන් දාන හැටි ඊට පස්සේ ඇප්ලිකේෂන් වලට ඕන කරන මේ දේවල් හදා ගන්න හැටි එක්සෑම් වලට මුහුණ දෙන හැටි හැමදාම කතා කරන්න ඉන්නවා. ඉතින් රැඳී ඉන්න subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon click කරලා තියාගන්න. ඒ වගේම ෂෙයා කරන්න කාට හරි මේ දේ වැදගත් වෙයි. හරි. හරි. අපි යන වැඩි කතා ඕනේ කෙලින්ම යන් study info එකට. හරි. අපි දන්නවා ෆිල්ලර් එනවා නම් ඇත්තටම වෙන ආයේ ඒජන්සි ආයේ මොනවාක්වත් කිසි දෙයක් ඕනේ නැහැ. ඕගොල්ලෝ මේ ස්ටඩි ඉන්ෆෝ එක කියන එක හරියට ස්ටඩි කරගත්තට හරි ඕගොල්ලන්ට හැමදේම කරගන්න පුළුවන් තනියෙන්. ඉතින් ෆින්ලන්ඩ් රජයෙන් හැම දෙයක්ම Tamanට තනියෙන් කරන්න පුළුවන් විදිහට පහසු කරලා තියෙන්නේ. ස්ටඩි ඉන්ෆෝ කියලා කියන්නේ ඇත්තටම දැවැන්ත ඩේටාබේස් එකක්. මේක ඇතුලේ සියලුම අධ්‍යාපන ආයතන ටික ගොනු කරලා තියෙනවා. අපි යන් උඹගේ ගැන කතා කරලා තියෙනවා නොයිට කලින් ඒ නිසා මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේ මං කියන ඇප්ලිකේෂන් එකට. ඉතින් මම මේක ඇත්තට පොඩ්ඩක් ෂෝට් කට් එකක් දාගෙන යන්නේ. නමුත් ඕගොල්ලෝ මේක සාමාන්‍යයෙන් සර්ච් කරනවා නම් ස්ටඩි ඉන්ෆෝ එකේ මෙන්න මේ සර්ච් ෆිල්ටර්ස් කියලා තියෙන්නේ. මෙන්න මේ සර්ච් ෆිල්ටර්ස් ටික ඇප්ලයි කරලා තමයි ස්ටඩි ඉන්ෆෝ එකේ සාමාන්‍යයෙන් සර්ච් කරන්න ඕනේ. හරි. දැන් මම ඉතින් එහෙම කරන්න කිව්වොත් වෙලා යන හින්දා මම මේක දැන් දන්න හින්දා XAMK කියලා ගහලා මොකද මම දැන් මෙහෙට ඇවිල්ලා අවුරුදු දෙකකටත් වැඩි. හරි. මම මේවට උදව් කරන්න පටන් ගන්න අවුරුදු 4කටත් වැඩි. ඒ නිසා මම මේ ෆීල්ඩ් එක ගැන හොඳටම දන්නවා. ඒක තමයි ක්ලාස් කරන්නේ. අපි ක්ලාස් වල ඇවිල්ලා මේ ස්ටඩි මේ මොනවද IQ max විතරක් නෙවෙයි. ඕගොල්ලෝ ඇප්ලිකේෂන් දාන හැටි ඊට පස්සේ ඉන්කම් රික්වයර්මන්ට් නැත්නම් ෂෝ මනි කියලා කියන්නේ ඒක හදා ගන්න හැටි, ඩොකියුමන්ටේෂන් හදා ගන්න හැටි, මැරේජ් සර්ටිෆිකේට් ආම්මන ඔක්කොම කතා කරනවා ක්ලාස් එකේදී. හරි. ළඟදී ක්ලාස් එක පටන් ගන්න නැහැ. ඇත්තටම දෙසැම්බර් මාසේ තමයි ප්ලෑන් කරලා තියෙන්නේ ක්ලාස් පටන් ගන්න. මොකද ගෲප් 5ක් විතර ඉවර වුණා මේ මාසේ එක්සෑම් එකක් තිබ්බනේ. ඒ නිසා පොඩ්ඩක් ටයර්ඩ්. අපි ඊළඟ ඉන්ටේක් එකට ක්ලාස් පටන් ගන්නෙ නොවැම්බර් 30. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ තමයි 6 ගෲප් එක පටන් ගන්නෙ. හරි. ඒක වෙනම කතාවක්. දැන් අපි මේකට යන් XAMK කියලා ගහලා නර්සින් කියලා ගහන්න. නර්සින් හරි ගහලා පොඩි සර්ච් එන්ටර් පාරක් දාන්න. දාලා මේක දැන් ගොඩක් ඒවා එනවා. දැන් මම මේක දන්න හින්දා කෙලින්ම මෙතෙන්ට යනවා. දැන් ඔයා අනිත් ඒවා බලන්න. මොකද මේකේ ලොගින් එකක් හදන්න නැහැ. හරි. මම මෙතෙන්ට ගියා. Bachelor of Healthcare Register Nurse කියලා මේක ගොඩාක් ආයතන තියෙනවා තව. දැන් මේ මං කියන ඇප්ලිකේෂන් එක විතරක් නෙවෙයි. තව ඒවා තියෙනවා. ඔයාලා මේවා ගිහිල්ලා බලන්න. හරි. මම මේකේ මේ අංක 5ට යන්න. අංක 5 තමයි මට ඕන අවශ්‍ය කරන එක තියෙන්නේ. මෙන්න තියෙන උඩින්ම Bachelor of හෙල්ත්කෑ නර්සින් টොප් අප් කියලා එකක් තියෙනවා. ඔය එහා පැත්තෙන් තියෙන්නේ ඒක තියෙන නගරේ. හරි. අර තියෙන්නේ කැම්පස් එක. හරි. ඊට පස්සේ අනිත් එක ඊට යටින් තියෙනවා Bachelor of Healthcare Nursing Full Time Studies කියලා. ඒත්
ඒගොල්ලන්ගේ මේ කැම්පස් එකට අදාළ ෆැකල්ටිස් දෙකක් තියෙනවා. හරි කීපයක් තියෙනවා. ඒ නගරේ තමයි තියෙන්නේ. ඉතින් මේ টොප් අප් එකට මම පස්සේ යන්නම්. හරි මොකද මම කලින් වීඩියෝ එකේ টොප් අප් එකක් කිව්වනේ. ඒක බලන්න. හරි. ඒක නිසා මේ අද টොප් අප් එකක් කියන එක හරි නෑ වගේනේ. ඕගොල්ලෝ ගිහලා බලන්න. දැන් මේ ඇප්ලිකේෂන් ඔන් ගෝයින් එකක් තියෙන්නේ. මේ උණුවේ දෙන්නේ නිවුස් එක. මේ ඇප්ලිකේෂන් එක ඕපන් වුණේ නොවැම්බර් 15. දැන් මේ රෙකෝඩින් එක කරන්නේ නොවැම්බර් 18. වැඩි කාලයක් නෑ ඇප්ලිකේෂන් එක ඕපන් වෙලා. ඒ නිසා ඉක්මනින් ඇප්ලයි කරන්න. සෙපරේට් ඇප්ලිකේෂන් වල තියෙන විශේෂත්වයක් තමයි සෙපරේට් ඇප්ලිකේෂන් වල මේගොල්ලෝ දැන් මේ කියන ඊට පස්සේ දැන් සමහර වෙලාවට අපේ ක්ලාස් වල ඉන්න ළමයි මේ තනියෙන් ඇප්ලිකේෂන් දාලා ඔක්කොම ඒ වැඩ ටික කරගෙන ඉවිල්ලා බට් සමහරට එයාට වීසා කරගැනීමේ ප්‍රශ්න ටිකක් තියෙනවා මොනවා හරි එයාට ටිකක් ඒක කම්ප්ලිකේටඩ්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒකට වෙනම මාර්ග තියෙනවා. හරි? ඒකට වෙනම මාර්ග තියෙනවා. හැබැයි හැමදේම තියෙන්නේ ක්ලාස් එක ඇතුලේ. ටයිම් එක තියෙනවානේ. දැන් නොවැම්බර් 15 ඕපන් වුණා. දැන් දවස් 3කට කලින්. පෙබරවාරි 28 ක්ලෝස් වෙනවා කියලා කිව්වට මේගොල්ලන්ට අවශ්‍ය කරන ඇප්ලිකන්ට්ලා ප්‍රමාණය ආවට පස්සේ, ඒ කියන්නේ આવුත් මීට කලින්, හරි මේකේ ක්ලෝස් වෙලා නැහැ. ඒ කියන්නේ අපි හිතමු දෙසැම්බර් වෙනකොට මේගොල්ලන්ට අවශ්‍ය කරන රික්වයර්මන්ට් එක ආවා කියලා. එහෙනම් මේකේ ඇප්ලිකේෂන් එන්ඩ් ඩේට් එක ක්ලෝස් වෙලා යනවා. ඒ කියන්නේ මේකට ඉක්මනින් ඇප්ලයි කරන තරමට හොඳයි. සෙපරේට් වල තියෙන කේස් එක ඒකයි. හරි? මොකද ඒගොල්ලන්ට ඕනේ 28යි ගන්න. ඉතින් 28 ආවට පස්සේ ඒගොල්ලන්ට මේක ඕපන් කරගෙන තියාගන්න දෙයක් නැහැ. මේක කෙලින් ක්ලෝස් වෙලා නැහැ. ඒ නිසා ඕගොල්ලෝ ඉක්මනින් ඇප්ලයි කරන තරමට ඕගොල්ලන්ට වාසි සහගතයි. ඉතින් හැම ඇප්ලිකේෂන් එකම හැමදාම කියනා වගේම ඇඩ්මිෂන් ක්‍රයිටීරියා එක බලන්න ඕනේ. හරි? ක්‍රයිටීරියා එක බලුවට පස්සේ මොනවද? දැන් මේක ඇහිලා টොප් අප් එකක් නෙවෙයි. හරි? මේකට ඕගොල්ලන්ට ඕන කරන්නේ මේක මම ටිකක් කිව්වා කලින්. හරි? මේකට ඕන කරන්නේ ඕගොල්ලන්ට මෙන්න දෙකක් තියෙනවා. හරි? මේක තියෙන්නේ සෙට් කරපු අයට. මේක තියෙන්නේ සෙට් කරපු අයට. දැන් ඔයා සෙට් විභාගය කරලා තියෙනවා නම් මේකට දාන්න පුළුවන්. මේ උඩ එක. හරි? උඩ එක තියෙන්නේ you have an applicable language certificate. දැන් ඔයාලට මෙහෙමයි. මේකට නම් IELTS ඕනේ. හරි? මේකට IELTS ඕනේ. ඒක එච්චර වද වෙන්න එපා. මම ඒක කියන්නම්. හරි? අපි වෙබ්සයිට් එකට ගිහිල්ලා බලමු. ඔයා එකපාරට IELTS නැහැ කියලා අයින් වෙලා යන්න එපා. ඒකට අපි බලමු මොකද කියලා තියෙන්නේ කියලා. මොකද මේකේ කෙලින්ම IELTS කියලා නැහැනේ. You have applicable language certificate එච්චරයි කියලා තියෙන්නේ. හරි? And eligible upper secondary එහෙම නැත්නම් high school diploma complete outside the Finland. outside the Finland. හරි? ඒ කියන්නේ ලංකාව වගේ ඉන්දියාව වගේ රටවල් වලට මේක දාන්න පුළුවන්. හරි? හැබැයි අර කලින් එක වගේ යුරෝප් වලිනුත් පිට කියලා නෙමෙයි කියලා තියෙන්නේ outside the Finland. ඒ කියන්නේ මේ ඔය සාමාන්‍ය පෝලන්ඩ් හරි මොනවා හරි මේ ළඟපාතේ තියෙන එස්ට්‍රෝනියා හරි මොනවා හරි ළඟපාතේ තියෙන රටවල් වලට දාන්න පුළුවන්. හරි? ඉතින් මේක හෝ එහෙම නැත්නම් ඔයාට මේ සැට් විභාගේ තියෙනවනේ ඒත් හරි. හරි? ඒකට මේ දෙකම ඇප්ලිකේෂන් එකේ තෝරන්න තියෙනවා. හරි? ඔන්න ඕක තමයි එකම එලිජිබල් ක්‍රයිටීරියා එක. ඔයාට A-level තියෙනවා නම් පාස් වෙලා තියෙනවා නම් මොනම එකකින් හරි කමක් නැහැ. ආර්ට් කරලා වුණත් කමක් නැහැ. බයෝ කරලා වුණත් කමක් නැහැ. මැත්ස් කරලා වුණත් කමක් නැහැ. ඕනම එකකින් ඔයාට A-level පාස් වෙලා තියෙන්න විතරයි ඕනේ එතන. ඊට පස්සේ ඔයාට ලැන්ග්වේජ් තුනම විතරයි තියෙන්න ඕනේ. ඊට ටික අපි බලමු. හරි? ඒක ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ගැන මේගොල්ලෝ කියනවා. දැන් සැට් එකේ නම් කෙලින්ම ලැන්ග්වේජ් එක එතනින්ම අයිනවනේ. ඒ නිසා ඒකේ ගොඩක් කලාට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අනික් ක්‍රමයේදී ගත්තොත් මේගොල්ලන්ගේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ගැන ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ කියලා දෙනවා. ඉතින් මම මෙතන ක්ලික් කරා. මෙතන ක්ලික් කරාට පස්සේ මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යනවා. දැන් මේක රෝලින් ඇප්ලිකේෂන් එකක් නේ. රෝලින් කියලා කියන්නේ මේක සෙපරේට් ඇප්ලිකේෂන් එකක්. හරි? ඔන්න ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එකට ගියාට පස්සේ ඒක උඩට ගියාට පස්සේ මෙන්න මෙහෙම තියෙනවා රෝලින් ඇඩ්මිෂන් කියලා. ඒගොල්ලන්ගේ දැන් විස්තරය සම්පූර්ණ පත්තර ඒරියා වගේ මේකේ තියෙනවා. හරි? මේගොල්ලෝ ඕපන් කරලා තියෙන ඊයේ පෙරේද මේ උණු කැවුම් වගේ තමයි මේ නිවුස් එක දෙන්නේ. රයිට්? ඒ නිසා ඔයගොල්ලෝ ඉක්මන් වෙන්න. මේ දවස්වල ඇත්තටම ඕටම් එක වෙලා දැන් වින්ටර් එකට යන්නේ. සාමාන්‍යයෙන් ඔය ඔන්න වගේ චේන්ජ් එකක් වෙනකොට පොඩි මේ එනවා උගුරේ පොඩි කැසීමක් වගේ දෙයක් නිකන් මේ එහෙම එකක් තියෙනවා. හරි? ඒ හින්දා පොඩ ගණන් ගන්න එපා. පොඩි උගුර කහන්න පටන් ගන්න තියෙන ඊයේ පෙරේද ඉඳන්. මොකද දැන් තමයි මේ ඊයේ පෙරේද තමයි හිම වැටුනේ මෙහෙට. හරි? ටික ටික වින්ටර් එකට යනවා. ඒ වගේ චේන්ජ් එකක් වෙනකොට අපිටත් පොඩි අවුල් ටිකක් වෙනවා. හරි? ඒක සාමාන්‍යයෙන් මෙහි ඕටම් සික් කියලා එකට කියන්නේ. හරි. මේකේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක අපි පොඩ්ඩක් කියවලා බලමු. හරි? ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක IELTS ගැන කතා කරොත් එහෙනම් මේගොල්ලෝ කියනවා 6 තියෙන්න ඕනි කියලා. හරි? ඉතින් ඇත්තටම IELTS ඇත්තටම ඕවරෝල් 6 ගන්නවා කියන එක එච්චරම අමාරු නැහැ. දැන් ඔයාලට තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාලට නැත්තම් ඔයාලට ටයිම් එකක් තියෙනවා ඔයාලට මේක හදාගන්න. ඒක එච්චරම අමාරු නැහැ. හරි? හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ සෙපරේට් ඇප්ලිකේෂන් හින්දා IELTS වලට 5.5 වගේ තියෙනවා නම් ඔයා ඇප්ලයි කරලා බලන්න. හරි? මොකද සමහරවිට මේගොල්ලන්ගේ සීට් එක පිරුන්නේ නැත්නම් දැන් අපි කියනවා නර්සින් highly demand කියලා. highly demand වුණත් මේගොල්ලන්ගේ සීට් පිරුන්නේ නැත්නම් 5.5 තියෙන කෙනාට chance එක වදිනවා. අන්න ඒකයි මට ඔයගොල්ලන්ට කියන්න ඕන කරලා තිබ්බේ. මොකද මම මේ දේ කියන්නේ ළමයි 900ක් 1000ක් විතරත් එක්ක වැඩ කරලා. මොකද මගේ ක්ලාස් වල ඉන්නේ මේ A level ඉගෙන ගන්න A level වලට පාස් කරන ළමයි නෙමෙයි. මේ ෆින්ලන්ඩ් වලට හරි අවශ්‍ය කරන එන්ට්‍රන්ස් එක්සෑම් එකට අවශ්‍ය කරන දැනුම ගන්න තමයි මං ගාවට ළමයි ඉන්නේ. ඒතකොට මේ ළමයි 900ම ගත්තට පස්සේ මේ ෆින්ලන්ඩ් වලට ඇප්ලිකේෂන් දාපු ළමයි. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න ගත්තාම මේ ෆින්ලන්ඩ් සම්බන්ධ ප්‍රශ්න තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලන්ගේ අත්දැකීම් ෂෙයා කරගන්නකොට ඒගොල්ලෝ ෂෙයා කරගන්නවා මාත් එක්ක දේවල්. හරි? මම දන්නවා ඒගොල්ලන්ගේ දේවල්. එතකොට මම දන්නවා සමහරු ඉන්නවා 5.5 තිබිලා සෙපරේට් ඇප්ලිකේෂන් වලට දාලා ඔෆර්ස් අපේ ඉන්නවා.
හරි 6 මේගොල්ලෝ මුලින් ඉල්ලුවට. හරි. ඒක නිසා තමයි මම ඒක කිව්වේ ඕගොල්ලන්ට බය නැතුව 545 තියෙනවනේ ඒ දාලා බලන්න. මොකද අතින් පයින් යන්නේ නැහැනේ මේවා. හරි. දැන් මේ වගේ ස්කිල් එක ඩෙවලොප් වෙන ප්‍රෝග්‍රෑමින් එකට වෙදම් කරාට පාඩු නෑ. මොකද අන්තිමට ඔයා නර්ස් කෙනෙක් නෙවෙන්නේ. හරි. දැන් ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ දෙයක ඔයා ඉතින් මොකක්ද වෙන්න තියෙන්නේ අන්තිමට. හරි. ඒක ලේසි ටාගට් එකක් නෙවෙයි. ඩෙවලොප් කන්ට්‍රි එක සාමාන්‍යයෙන් HR සෙට් එක නැත්නම් මැනේජ්මන්ට් සෙට් එක අල්ලනවා කියන එක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එකපාරට කරන්න බෑ. ඒක ඩිග්‍රී ඉවරච්ච ගමන් කරන්න බෑ. එන කාලයක් ඔය එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. නැත්නම් ලංකාවේ වාට එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ. ඒ ලංකාවේ එක්ස්පීරියන්ස් එක ගත්තට පස්සේ මොකක් හරි ඉන්ටර්නැෂනල් ආයතනයක වෙන්න ඕනේ. එහෙම නැතුව ලංකාවේ තියෙන ආයතන මෙහි ඉතින් අපි දන්නේ නෑනේ. හරි. රයිට්. ඉතින් එහෙම මිසක් බිස්නස් මැනේජ්මන්ට් වගේ දේවල්ට ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ දේවල් වලට යන්න එපා. ඔයාට වෙනත් මාර්ග වලින් ඔයාට සපෝට් කරගන්න පුළුවන් නම් ජොබ් මාකට් එක ඇතුලේ ඔයාට ගියට කමක් නැහැ. හරි. දැන් සමහර කට්ටිය ඉන්නවා මගේ ස්ටුඩන්ට් ඉන්නවා. මොකක් වුණක් කමක් නැහැ සර් අපි නම් දාගෙන යනවා රෙමි කියලා. ඒ වලට වෙන වෙන මොනවා හරි කනෙක්ෂන්ස් ඇති ඉතින් ඒගොල්ලන්ට ජොබ් එක හොයාගන්න පුළුවන් විදිය. සමහරව ඉන්නවා ඩෙන්මාර්ක් කම්පැනිස් වල වැඩ කරනවා ලංකාවේ. සමහරව ඉන්නවා නෙදර්ලන්ඩ් මේ ලංකාවේ එක ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරපු අය ඉන්නවා එහෙම. ඒතකොට මේ පැති වලට ආවට පස්සේ ඒගොල්ලන්ට මොකද ෆින්ලන්ඩ් කියන්නේ දැන් නෙදර්ලන්ඩ් කියන්නේ ඊට අල්ලපු රටක් වගේනේ ෆින්ලන්ඩ් වලට. හරි. එතකොට දැන් ඒගොල්ලන්ට කනෙක්ෂන්ස් තියෙනවා. හරි. ඉතින් ඒගොල්ලෝ අපිට ඒවා කියන්නේ නෑ. නමුත් ඉතින් අපිට තේරෙනවා ඒගොල්ලෝ නෙදර්ලන්ඩ් කම්පැනි එක වැඩ කරා නම් ලංකාවේ ප්‍රොජෙක්ට් එකක් කරා නම් අනිවාර්යෙන් කනෙක්ෂන් එකක් ඇති ඉතින්. ඒතකොට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ දෙයක් මෙතන ආවා කියලා. ඒ වගේ එහෙම තියෙනවා. එහෙම නැති සාමාන්‍ය කෙනෙක්ට දැන් හිතන්න මම ගත්තාම මට ලංකාවේ ඇත්තටම චාර්ටර් ඉංජිනේර කෙනෙක් මම. හරි. ඒක ලංකාවේ විතරයි ඒ චාර්ටර් ඉංජිනේර කියන එක කියන්නේ ඉන්ටර්නැෂනල් තමයි ටිකක් ISL එක ඉන්ටර්නැෂනල් තමයි. නමුත් ඒ එච්චරම මේකක් එන්නේ නැහැ. එච්චරම ගන්න බෑ. පෙරාදෙණිය විශ්වවිද්‍යාලේ තමයි මමත් පාස් අවුට් වුණේ ඉංජිනේර කෙනෙක් විදියට. ඒ වුණාට ඒ සර්ටිෆිකේට් එක තිබ්බ. පෙරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ ලෝකෙ පිළිගත් විශ්වවිද්‍යාලයක් වුණාට ඒ සර්ටිෆිකේට් එක මෙහි ඇක්‍රඩිට් කරගන්න ඕනේ එහෙමනම්. හරි. ඊට පස්සේ මගේ මාස්ටර් එක මාස්ටර් එකක් තියෙන ජපාන අනිත් මාස්ටර් එක තියෙන මේ සබ්‍රග යුනිවර්සිටි. ඒවා ඔක්කොම ඇක්‍රඩිට් කරගන්න ඕනේ එහෙමනම්. යුරෝපියන් සිස්ටම් එකට. හරි. ඒව කරන්න කාලයක් යනවා. ඉතින් ඒක නිසා අපිට අර අපි ගාව තිබ්බ දේවල් ටික තුරුම්බු විදිහට පාවිච්චි කරන්න බෑ ජොබ් මාකට්. හරි. ඒ නිසා අපි මෙහෙන් මොන හරි දෙයක් ගන්නවා නම් මෙහෙන් මොන හරි දෙයක් අපේ ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕනේ. ඒක වැදගත් දෙයකට යොමු කරන්න. හරි. ඉතින් මම ඇත්තටම ගේම් ඩෙවලොප්මන්ට් කරන්නේ. මට මෙහි ගේම් ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම ගොඩක් ඔපචුනිටිස් තියෙනවා කියලා පේනවා. හරි. දැන් මම ඩී ඉන්නේ. ඉතින් ඒක හොඳයි. හරි. මම කරන්නේ IT ඩිග්‍රිය. හරි. ඉතින් ඕගලන්ට මම මේ කියන්නේ හැමදෙස්සෙම අන්න වගේ වැදගත් ඩිග්‍රී වල එන්න. මේ වගේ නර්සින් වගේ වැදගත් ඩිග්‍රී වලට එන්න. ඒකයි මම මේ වගේවම ඕගලන්ට ගෙනහැර දක්වන්නේ. හරි. ඉතින් IELTS අවශ්‍යයි මේකට. හරි ඊට පස්සේ මේකේ පල්ලෙහාට ගියාට පස්සේ මේකේ තියෙනවා ඇඩ්මිෂන් ක්‍රයිටීරියා වල දැන් නර්සින් කියලා කිව්වට දැන් මේක අපි එහෙම මේ ඇප්ලිකේෂන් එක ලෝඩ් කරගත්තට මේගොල්ලන්ගේ මේ වෙලාවේ මෙන්න මේ තියෙන ඔක්කොම ටික යනවා. හරි. මෙතන දැන් බැචලර් ඔෆ් දැන් අපි මේ ලෝඩ් කරපු ඇප්ලිකේෂන් එක අපිට බලමුකෝ ආයෙ ඉස්සරහ උඩට ගිහිල්ලා. හරි. බැචලර් ඔෆ් හෙල්ත් කෙයාර් නර්සින් ෆුල් ටයිම් ස්ටඩීස් මෙන්න මේකනේ. හරි. එතකොට ඒක ඇහිලා මෙන්න මේ කෑල්ල. මෙන්න මේක. මේගොල්ලන්ගේ මෙන්න මේක තමයි අපි ලෝඩ් කරගත්තේ. ඒ වුණාට මේ විදිහෙම ඇප්ලිකේෂන් ටිකක් මේ අනිත් ඒවා ඔක්කොටම යනවා. ඉතින් මේවා මම නම් දකින්නේ ගොඩක් කලාවට මේ නර්සින් දෙක නම් ඇත්තටම හොඳයි. හරි. ඊට පස්සේ මේ වෝටර් ටෙක්නොලොජි කියන එක ඉන්ජිනියරින් ඩිග්‍රී යන්නේ. මේකෙත් ඔයාලට ගොඩක් කලාවට ස්කිල් සෙට් එක ඩෙවලොප් වෙනවා. මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි නරක නැහැ. හරි. සබ්ටෙන්ටේජ් චේන්ජ් මැනේජ්මන්ට් කියන ඒවාත් නරක නැහැ. බයෝ ප්‍රොඩක්ට් ටෙක්නොලොජි ඒවත් නරක නැහැ. හරි. මෙන්න මේ දෙක ගැන මගේ එච්චර එහෙම ලොකු මේ එකක් නැහැ. උඩ එක නම් මෙලෝ වැඩක් නැහැ. හරි. උඩ එක ගත්තොත් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් බිස්නස් ඇනලිටික්ස් කියලා ඒක මම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා ඇනලිටික්ස් තියෙන හින්දා මොකක් හරි වෙන එකක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න අර මොනවා හරි ඩේටාබේස් ඇනලිසිස් කරන වගේ පැත්තක් ගන්නවද දන්නේ නැහැ. හැමුණොත් නම් ඒක නරක නැහැ. මේ ඒ වුණාට ඒ දෙක ගැන එච්චර මගේ ප්‍රසාදයක් නැහැ. ඊට පස්සේ මේ අටම එක ගැන අරට වඩා හොඳයි. නමුත් මේ අනිත් ඒවාට වඩා විශේෂයෙන් මේ නර්සින් දෙක තියෙන තැන අනිත් ඒවා එකක්වත් තියන්න බෑ. හරි මේ නර්සින් ඩිග්‍රී දෙක තියෙන තැන ඒ කියන්නේ ජොබ් මාකට් එකේදී නර්සින් ඩිග්‍රියට තියෙන ඩිමාන්ඩ් එකයි අනිත් ඒවාට තියෙන ඩිමාන්ඩ් එකයි කියන ගත්තට පස්සේ නර්සින් දෙක සෑහෙන උඩින් ඉන්නේ. හරි. ඉතින් අනිත් ඒවා දැන් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වුණා තියෙන හැමෝම වගේ දැන් කරනවා. ඉතින් ඒ නිසා ඒකේ ලොකු ඩිමාන්ඩ් එකක් නැහැ. අනික ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වගේ දේවල් ගොඩක් වෙලාවට දැන් අපිට හයර් කරන්න පුළුවන්. එනවාද කියන්නේ දැන් මට පුළුවන් ඕන්න ලංකාවේ ඉන්න කම්පැනි එකක් එක්ක මම ඇග්‍රීමන්ට් ගහලා මට අවශ්‍ය කරන ඒ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් මට නර්ස් කෙනෙක්ව ලංකාවෙන් ගෙන්නන්න බැහැනේ. හරි. මෙහි ෆ්‍රේම්වර්ක් එකට හැදිච්ච නර්ස් කෙනෙක් වෙන්න ඕනේ. එයා ෆිසිකලි ඉන්න ඕනේ. හරි. තේරෙනවද මම කියන එක? දැන් ඔයාලට කෝඩින් කරන්න පුළුවන් වෙන රටක ඉඳන් උනත් නේ. ඔයාලට සොෆ්ට්වෙයාර් එක ඩෙවලොප් කරන්න පුළුවන් තව රටක ඉඳන් උනත්. ඒ කියන්නේ මම එම්ප්ලොයි කෙනෙක් නම් මට හයර් කරන්න පුළුවන් මගේ අවශ්‍යතාවය පිට රටකින්. හරි. මේ රටේ නැත්තම්. එතකොට දැන් ඒ නිසා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා එතන. හරි. ඔව් මේවා එහෙම නැහැ. හරි මේවා කෙලින්ම එහෙම හයර් කරන්න බෑනේ. ඒ ෆිසිකලි මනුස්සයා ඉන්නේ බෑ. හරි. ඒ නිසා මේවා ජොබ් මාකට් එකේ තියෙන තැන අනිත් ඒවා තියන්න බෑ. හැබැයි ඉතින් බයෝ ප්‍රොඩක්ට් ටෙක්නොලොජි වගේ දේවලුත් නරක නැහැ. හරි. නරක නැහැ. ඉතින් ඒවා හොයලා බලන්න. අදපත් කතා කරන නර්සින් හින්න අපි මේ මාතෘකාවට බහිමු. හරි. ඉතින් අනිත් ඒවා ගැන කියවලා බලන්න ඕගොල්ලෝ හොඳට
හරි කියවලා බලන්න. ඉතින් මේකේ මේ top up degree ට අදාළව නම් හැබැයි තියෙනවා මේ free task එකක් කරන්න. ඒක top up degree ට තියෙන්නේ. මේකට එහෙම එකක් මට සෙට් උන්නේ නැහැ. හරි. ඉතින් requirement for the admission for the nursing top up degree එකේ free task එකක් තියෙනවා. ඒක පස්සේ බලමුකෝ. හරි. right. එහෙනම් ඔයාට ඕන කරන්නේ A level certificate එක. ඔයාට ඉතින් degree තියෙනවා නම් ඒවත් දාන්න මේකටම. හරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මොකද මේක separate application එකක් හින්දා ඒවත් ඒගොල්ලෝ evaluate කරයි. ඊට පස්සේ ඔයාට language එක ඕන කරනවා මේකෙදි. හරි. අපි යන් එහෙනම් ඇප්ලිකේෂන් එක පුරවන තැනට. හරි. ඇප්ලිකේෂන් එක පුරවන තැනට යන් මේක 10,000 ගණන් කරලා දැන් ගොඩක් ගණන්. ඉතින් ස්කෝලර්ෂිප් එකක් දෙනවා. හොඳට මතක තියාගන්න මේ ස්කෝලර්ෂිප් කියනවා දෙනවා ඔයගොල්ලන්ට. හරි. කවුරුත් අරන් දෙනේව නෙවෙයි. මේවා මේ එක එක කට්ටිය අරන් දෙනේව නෙවෙයි. මේවා කොහොමත් මේ ආයතන වලින් දෙනවා. මේ ෆිල්ලන වලින් දෙනේවා මේවා. හරි. මේ අපි මෙච්චර දුන්නා අච්චර දුන්නා කියන දෙයක් නැහැ ස්කෝලර්ෂිප්ස් වල. හරි. right. ඉතින් ඔයගොල්ලෝ කවුරු කරන්නේ නැති දන්නේ මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන එක ක්ලික් කරන්නේ නැහැ ඉතින් මම ඔයගොල්ලන්ට ක්ලික් කරලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට ඇප්ලිකේෂන් එක ලෝඩ් වෙනවා. හරි. කලින් වීඩියෝ එකෙත් මම මේ උඩම තියෙන ටික කියන්නේ මේ ටික පුරවන හැටි ඔයගොල්ලන්ට කිව්වා. මෙන්න මේ ටික. හරි. ඔයගොල්ලන්ගේ ඉන්ෆර්මේෂන්ස් දාන හැටි. මේකේ ඔයාලට දැන් අපි මේකේ ඔටෝමැටිකලි ආයෙ මෙතන හෙල්ත් කෙයාර් නර්ස් කියන එක මේක රිමූව් කරලා හරි මේක රිමූව් කරලා ඇඩ් ස්ටඩි ප්‍රෝග්‍රෑම් ගියා නම් අර අනිත් සෙට් එක පෙන්නනවා මේක ඇත්ත. හරි. අනිත් සෙට් එක පෙන්නනවා මේ. අර මෙතන මේ මෙන්න මේ ලයිස්තුව ඔයාලා මතක ඇති මම දැන් මෙතන කිව්ව මෙන්න මේ ලයිස්තුව. මේ ලයිස්තුවට අදාළව ඉතුරු ටික පෙන්නනවා. ඉතින් ඔයාට හැබැයි එකයි පුළුවන්. හරි. මේ ඔක්කොම දාන්න බෑ. මේකේ උඩම කියලා තියෙනවා එක ප්‍රෝග්‍රෑම් එකක් විතරයි ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඉල්ල මෙතන මේ උඩ කියලා තියෙනවා. ඒක ඉතින් බලන්න. හරි මම කලින් බලපු හින්දානේ මේ කියන්නේ. හරි ඔයා බලන්න. හරි. ඒක නිසා ඉතින් දැන් අපි නර්සින් අද කතා කරන හින්දා අපි නර්සින් තෝරගෙන යනවා. මේකේ නර්සින් ප්‍රෝග්‍රෑම් දෙකක් තිබුණා. හරි. එකක් නෑ තුනක් තිබුණා. එකක් ටොප් අප් අනික මේ කොල්කා කැම්පස් එකේ ඊට පස්සේ අනිත් එක 7 year කැම්පස් එක. හරි. ඉතින් මම මේකනේ තීරුවේ. හරි. ඒක ප්‍රශ්න නෑ මේ තියෙන මේ ලොකේෂන් තියෙන තැන ටික බලලා තෝරන්න. මේක ටික හෙල්සින්කි වලට ළඟයි. මේක පොඩ්ඩක් හෙල්සින්කි වලින් ඈතයි. හරි. ඒක බලලා තෝරන්න මේ විදිහට. ගොඩක් අය ඉතින් හෙල්සින්කි වලට ලඟ වෙනකොට ඩිමාන්ඩ් එකත් වැඩි වෙනවා. ඉතින් මොකද දැන් ස්පවුස්ට ජොබ් එකක් හොයාගැනීමේ chance එක පොඩ්ඩක් වැඩි වෙනවනේ හෙල්සින්කි හිට වෙනකොට. අර අපි කොළඹ යනකොට දැන් අපි ලංකාව වුණත් අර කොළඹ අගනගරේනේ. ඒතකොට කොළඹ ආසන්නයේ ඉන්නකොට අපිට ලැබෙන දේවල් කියන්නේ වැඩිනේ. හරි. ඒ වගේ තමයි හෙල්සින්කි කියලා කියන්නේ ෆින්ලන්ඩ් වල අගනගරය. ඒතකොට හිට යන්න ඉතින් පොඩ්ඩක් ඩිමාන්ඩ් එක වැඩි. හරි. රයිට්. ඉතින් ඔයගලන්ට මේක තෝරන්න පුළුවන්. හරි. වෙන එකකට කැමති නම් ඉතින් වෙන එකක් තෝරගෙන කරගෙන යන්න. ඉතින් මේක ඇප්ලිකේෂන් එක ඔක්කොම එක වගේ තමයි යන්නේ. ඉතින් ඊමේල් ඇඩ්‍රස් එක ගොඩක් කලාට ඔය වෙන ආයතනින් දාන්න ගියාම කරන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක් දාලා අන්තිමට ඕගොල්ලෝ තමයි ඉන්ටර්විව් එකට ෆේස් කරලා විභාග ලියලා ඔක්කොම කරලා ඉල්ල මේ හැමදේම කරන්නේ ඕගොල්ලෝ තමයි. හැබැයි ඔෆර් ලෙටර් එක යන්නේ ඒගොල්ලෝ. හරි. අර ගුණා ගත්තොත් එහෙම ගුණා ඉතින් ගුණාට තනකොළ කවනවා කියන එක හරි අමාරු වැඩන්නේ. තනකොළ කපන එක, තනකොළ ගේන එක, ඊට පස්සේ ගුණාට ලෙඩක් හැදුනොත් එහෙම ලෙඩේට බෙහෙත් කරන ඔක්කොම තියෙනවා. හැබැයි පිටිපස්සෙන් එයාගේ කිරි ටික දොවාගන්නේ වෙන කවුරුවත්. අන්න ඒ වගේ තමයි මෙතෙන්ට ගොඩක් කලාට කරන්නේ ඒ අය ඔය තර්ඩ් පාටිස් වලින් කරන්නේ. ඔතෙන්ට වෙන ඊමේල් ඇඩ්‍රස් එකක් දානවා. ඔයාට කියනවා ඉතින් අර විභාගය ආවා ඒක ලියන්න, මේ විභාගය ආවා ඒක ලියන්න, මෙන්න මේ අහවල් දවස් ඉන්ටර්විව් එකදී මේක ෆේස් කරන්න කිය. ඉතින් ඔයා ඉතින් ඉන්ටර්විව් වලට ඉගෙනගෙන පාඩම් කරලා ඔක්කොම කරලා ඔයා තමයි මහන්සි වෙන්නේ ඔකොටම. හරි. විභාග වලට මහන්සි වෙලා ඔක්කොම කරලා ඔයා තමයි කරන්නේ. ප්‍රතිඵලයේ ඉන්නේ ඊමේල් එක දාපු කෙනා. හරි. ඉතින් මේක තමයි මේ කියන්නේ බිස්නස් එක. හරි. මම නම් සජෙස්ට් කරන්නේ මේ ඇප්ලිකේෂන් දානවා කියන එක තනියෙන් කරන්න. මොකද මේ ඇප්ලිකේෂන් එක තනියෙන් දාගන්න බැරි නම් ඇත්තට ෆිල්ලන වල තියෙන අනිත් වැඩත් ඔයගලන්ට තනියෙන් කරගන්න බෑ. හරි. මේ වාහනයක් ගන්නොත් ඒකට මොකද්ද කරන්නේ? ඒක කොහොමද ලයිසන් කරන්නේ? ඊට පස්සේ ඔයගේ ලයිසන් එක කන්වර්ට් කරන්නේ කොහොමද? නැත්නම් මේ අලුතින් ලයිසන් එක ගන්න කොහොමද? හරි. එහෙම නැත්නම් මෙහි ජොබ් එකට ඇප්ලිකේෂන් එකක් දාන්නේ කොහොමද? ඊට පස්සේ මෙහි මොකක් හරි VR එක හරි මොකක් හරි ට්‍රේන් එක හරි මොකක් හරි බුක් කරන්නේ කොහොමද? පෝස්ට් එකේ කොහොමද ඔයගොල්ලෝ කාට හරි මේ ගෙදරට හරි මොන හරි දෙයක් ඔය හැමදේම මේ සිස්ටම් කරලා තියෙන්නේ. ඉතින් මේක මේ වගේ සිස්ටම් කරපුද. ඉතින් මේ සිස්ටම් එක ඔයාලට බැරි නම් මේක හෙන්න සිම්ප්ලිෆයි කරපු සිස්ටම් එක අනිත්‍යවත් එක්ක කම්පෙයාර් කරාට පස්සේ හරි මේක ඔයාලට කරන්න බැරි නම් තනියෙන් ෆිල්ම් වලට හැල අනිත්‍යව කරන්නත් ඔයාලට ටිකක් අමාරු වෙයි. ඒ නිසා මේක අනිවාර්යෙන් කරන්න ඇප්ලිකේෂන් දාන ප්‍රොසෙස් එක ඕගොල්ලෝ තනියෙන් කරන්න. ඒක තමයි මගේ ව්‍යායාමය. මම ඕගොල්ලන්ට සජෙස්ට් කරන්නේ. මම හැමතිස්සෙම එන්කරේජ් කරන්නේ ඕගොල්ලන් ඒකට. හරි. ඒකට අවශ්‍ය කරන දේවල් තමයි අපේ channel එක පුරාවටම තියෙන්නේ. හරි. right. ඉතින් ඕක මම කලින් කිව්ව හින්දා මම වැඩි යන්නේ නැහැ. ඔයාලා මෙන්න මේක තෝරගන්න තියෙන්නේ. මොකද EU country එක නෙවෙයි කෙනෙක් ඉන්නේ. හැබැයි මේ මගේ channel එක බලන සමහරව ඉන්නවා රොමේනියාවේ ඉන්න කට්ටිය. ඒ අයට ඉතින් මේක බලලා තෝරන්න ඒ අයගේ තියෙන resident permit එක අනුව. හරි. passport එක apply කරන්න. ඉතින් මේක විස්තර ටිකක් තියෙනවා. මේකේ අර මේ scholarship ගැන මේගොල්ලෝ කියලා තියෙනවා. මේගොල්ලන්ගේ scholarship මොකද්ද policy එක ගැන කියලා තියෙනවා. second year එකේ කොහොමද scholarship හම්බෙන්න අර මේ කියලා ඒවා තියෙනවා බලන්න. ඊට පස්සේ අර මම කියන ක්‍රම දෙකක් තියෙනවා කියලා. හරි. ඒ ක්‍රම දෙක ගැන විස්තර කරලා තියෙනවා මේ.
eligible and admission requirement කියලා මේ ක්‍රමය ගැන මෙතන විස්තර කරලා තියෙනවා certificate based selection method කියන එක. හරි. non finish upper secondary degrees කියලා කියන්නේ ඉතින් ඔය ලංකාවේ තියෙන අපේ A level certificate ඒක ගැන විස්තර තියෙනවා. ඊට පස්සේ SAT ක්‍රමයට අනුව විස්තරය තියෙනවා. SAT එකේත් ඕගොල්ලෝ 500ක විතර ලකුණු ගන්න දෙනවා mathematics වලට එහෙම තියෙනවා. හරි. right ඉතින් මේක කියවන්න බලන්න මේකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඔයාගේ සර්ටිෆිකේට් ටික කොහොමද තියෙන්න ඕනේ කියන එක. හරි. මේක ඇඩ්වාන්ස් ලෙවල් විතරක් නෙවෙයි ඔයාලට ඩිග්‍රියක් තියෙනවා නම් ඒ ඩිග්‍රීස් දාන්න. හරි. ඕනම ඩිග්‍රියක් දාන්න පුළුවන්. එතන ඔයා මේකට යන්නේ. හරි. මේක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයා දැන් මෙතන දාන්න තියෙන අතන ග්‍රේඩින් ස්කේල් කියන එක ලංකාවේ තියෙන ලෙටර් ග්‍රේඩින් ස්කේල් එකක්. ඒ කියන්නේ ලංකාවේ දෙන්නේ ඇත්තටම A B C D එහෙමනේ දෙන්නේ A level වලට නේද? ඒතකොට ඒකට අපි කියනවා ලෙටර් ග්‍රේඩින් ස්කේල් කියලා. හරි. ඒතකොට ඔයාලට මෙතන ලියන්න තියෙන්නේ ලෙටර් ග්‍රේඩින් ස්කේල් කියලා. ලෙටර් මේ ගොඩක් වෙලාවට අපේ ක්ලාස් වලදී අපි මම ඕවා කතා කරනවා. දැන් මේ වගේ YouTube එකෙන් පබ්ලික්ලි මම කියන ෆස්ට් අවස්ථාව වෙන්න ඕනේ මේක ලෙටර් ග්‍රේඩින් ස්කේල් නේ. ස්කේල් කියලා. ඒක තමයි මේකේ තියෙන මේ ඇප්ලිකේෂන් එකේ තියෙන විශේෂ දේ. හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔයාගේ තියෙන ඒ දැන් ඔයාලට හිතමුකෝ A3ක් තිබ්බා කියලා. එහෙනම් ඔයාලට ඇවරේජ් කරන්න වෙනවා. දැන් A3ක් නම් ඉතින් ඇවරේජ් කරාට පස්සේ A මනේ. හරි. ඒ වගේ. ඉතින් ඔයාලට A1යි B2යි නම් ඒක ඉතින් එකතු කරලා ඇවරේජ් කරලා බලන්න. ඒතෙන්දී අර මේ ඔයගලන් ඩිග්‍රී කියන්නේ ඩිග්‍රී කියලා කියන්නේ දැන් A level සර්ටිෆිකේට් එකේ තියෙනවනේ A වලට මම හිතන්නේ 75ක් තියෙන්නේ B වලට 65ක් තියෙන්නේ ඔන්න ඔහමනේ තියෙන්නේ C වලට 55ක්. එතකොට ඔයා දාන්න ඕනේ දැන් ඔයාට A එකක් තියෙනවනේ ඔයා 75යි කියලා දාන්න. B එකක් තියෙනවනම් ඔයා 65යි කියලා දාන්න. B එකක් තියෙනවා කියලා ඔයා 74ක් දාන්න එපා. හරි. ඔයාට දැන් හිතන්නකෝ මම කියන්න. හරි. ලේසියිනේ. හරි. දැන් A3ක් තියෙන කෙනාට ඕක ඇවරේජ් කරගන්න එක දෙයක් නෙවෙයිනේ. එයාට කිලින්ම A කියලා එනවා. හරි. දැන් ඔයාලා හිතමුකෝ මම මෙහෙම තිබ්බා කියලා. A B C තිබ්බා. හරි. ඊට මේකට 75 ලකුණු දාන්න. මේකට 65ක් දාන්න. මොකද මේ 65 ඉන්නේ B එක දෙන්නේ. හරි. 65 ඉඳලා 74 දක්වානේ B එක වැටෙන්නේ. හරි. මේ අපි යන කාලේ දැන් අලුතින් වෙනස් වුණාද කියන්නේ මම දන්නේ අලුත් ආණ්ඩුවේ වෙනස් කරත් දන්නේ නැහැ. හරි. මම මේ කියන්නේ අපි යන කාලේ මට මතකෙට තිබ්බ විදිය. ඉතින් මේ අනුව කල්පනා කරලා බලන්න. මම හිතන්නේ මේක මේ සර්ටිෆිකේට් එකත් ගහලා තියෙනවා මේකනේ. ඊට පස්සේ මේක දාන්න තියෙන්නේ මට මතකෙට මේක 55න් හෝ 50න් මතකෙට 55 64 කොහොමද තියෙන්නේ. එතකොට ඔයා දාන්න ඕනේ මෙන්න මේ ටික. හරි. මේ ටික දාලා ඔයා එකතු කරන්න. ඒ කියන්නේ ඔයා එකතු කරන්නේ 75යි. දැන් ඔයාට තියෙන මේ රිසල්ට් එක නම් ABC නම් 65යි 55යි එකතු කරලා 3ෙන් බෙදන්න තියෙන්නේ. එතකොට එතන එනවා 15 එකක් ඉතුරු වෙනවා 12යි 195යිද? ඔව් 195යි. ඕක 3ෙන් බෙදන්න. හරි. 3ෙන් බෙදලා ඔයාට එන්නේ දල වශයෙන් ගත්තා නම් හරි 3ෙන් බෙදන්න. එතකොට ඔයාට ඒ ගොඩක් වෙලාවට මම හිතන්නේ 65ක් වගේ නේද ඉන්නේ? ඔව් 65ක් නේ. ඒ කියන්නේ ඔයාට එන්නේ B නේ. එතකොට ඔයාට මෙතන දාන්න තියෙන්නේ B කියලා. හරි. මේ A නෙමෙයි දාන්න තියෙන්නේ. මෙහෙම රිසල්ට් එකක් තිබ්බනම් ඔයා දාන්න ඕනේ B. හරි. මෙහෙම රිසල්ට් එකක් තිබ්බනම් ඔයා දාන්න ඕනේ B කියලා. හරි. right. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. කොහොමද ඔයාගේ your grade average කියන එක calculate කරගන්න කියලා. අපිට මෙහෙම දෙයක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට දැන් chat GPT තියෙන්නේ. හරි. chat GPT එකට ගොඩක් වෙලාවට ඕක දැම්මම නම් ඒක එයා අසල ඕක කරලා දෙනවා. හරි. ඔය ඉච්ච ලොකු ප්‍රශ්න නෙවෙයි. හරි. අනික ඒ නැතත් ඔයා මේක වැරදිට calculate කරා වුණත් ඔයා මෙතන මේ අප්ලෝඩ් කරනවනේ වාගේ සර්ටිෆිකේට් එක. මේගොල්ලෝ ඒක කරනවා. මොකද මේගොල්ලන්ට මේ ඇප්ලිකේෂන් එක ලංකාවෙන් ඉන්නේ ඔයාගෙන් විතරක් නෙවෙයිනේ කලිනුත් ආවනේ. හරි. ඒගොල්ලෝ දන්නවා. හරි. right. එහෙනම් අපි මේ ඇප්ලිකේෂන් එකේ තිබ්බ මේ කියන්නේ විශේෂ දේ තමයි මෙන්න මේක ග්‍රේඩින් ස්කේල් කියන එක. හරි. ඒකට ලෙටර් ග්‍රේඩින් ස්කේල් කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ A level සර්ටිෆිකේට් එකේ තිබුණ මේ ඇවරේජ් එක දාන්න. හරි. ඒතකොට ඒක ගන්නේ අර මේ ඉංග්‍රීසි හරිය මේව ගන්න නැහැ. පොදු පරීක්ෂණ ඒව ගන්නේ නැහැ. මේ ඔයාගේ මේන් සබ්ජෙක්ට් ටික තමයි ගන්න. හරි. right. දැන් F තිබුණොත් දැන් හදිසි මොකක් සබ්ජෙක්ට් F තිබුණොත් ඉතින් ඇත්තටම A level fail විදිහට සලකන්නේ. හරි. ඒක ඉතින් මේකට දාන්න. හරි. අනිත් ඇප්ලිකන්ට්ගෙන් ඔයා කොතනද ඉන්නේ කියන එක ඒගොල්ලෝ බලාගනි. හරි. මොකද මේ certificate based selection method කියන්නේ මේගොල්ලන් බලන්නේ උඩරිම මේ කියන්නේ මේකට ලකුණු උඩරිම එන කෙනාට. මේගොල්ලෝ ගා ටේබල් එකක් තියෙනවා අත්‍තරම. හරි. ඒ ටේබල් එකෙන් මේගොල්ලන්ට ඒ කියන්නේ මේගොල්ලෝ බලන්නේ උඩරිම ලකුණු එන කට්ටිය. ඉතින් ගොඩාක් වෙලාවට මේ වගේ ඇප්ලිකේෂන් සාර්ථක වෙන්නේ බොහෝ විට අපි දැකලා තියෙන්නේ A3ක් හෝ එහෙම නැත්නම් B3ක් හෝ ටික high marks තියෙන කට්ටිය ඉන්නවනේ. දැන් මේක ආර්ට් සබ්ජෙක්ට් එකක් වුණාට කමක් නැහැ. හරි. මෙතන මේ ආර්ට්ද මේ කියන්නේ මේ සයන්ස්ද එහෙම කියලා එකක් නැහැ. මොකකින් හරි ගමන්නේ ඔයාට A3ක් තියෙනවා නම් B3ක් තියෙනවා නම් හරි සහ දැන් මේකේ 6ක් නේ ඉල්ලලා තිබ්බේ IELTS වලට. ඒවත් ගොඩක් අය 6.5 හරි එහෙම නැත්නම් 7 හරි තියෙන කට්ටියට බොහෝ විට හරි බොහෝ විට මේ වගේ high marks තියෙන profiles වලට මේවා මේ offers කෙලින්ම එනවා.
හරි කෙලින්ම එන සම්භාවිතාවක් තියෙනවා. ඉතින් එහෙම නැතයි කියලා ඔයා මේක නොදා ඉන්න එපා. මොකද මේ අපිට එහෙම කියන්න බෑ. හරි එනේ ඇප්ලිකල් ප්‍රමාණය තමයි ඒගොල්ලෝ තෝරන්නේ. ඒකට ඔයා සමහර ඉන්න පුළුවන්. හරි රයිට්. උත්සාහ කළ බලන්න. හරි උත්සාහ කළ බලන්න. අනික මම හරියටම දන්නේ නැහැ මේ කැම්පස් එකේ ගත්තොත් එහෙම ආර්ට්ස් වගේ දෙයකට අඩු මාර්ක්ස් වගේක් දීලා සයන්ස් වගේ දෙයකට වැඩි මාර්ක්ස් වගේක් දෙනවා වෙන්නත් පුළුවන්. හරි ඒගොල්ලෝ හදන් තියෙන ක්‍රයිටීරියා ගන්නව තමයි. හරි රයිට්. ඔන්න ඒක ගැන විස්තර කරා. මොකද මේක තමයි මේකේ තිබුණ විශේෂ දේ. හරි අනිත්‍යව සාමාන්‍යයෙන් මේ කලින් වීඩියෝ එකේ කතා කරා. හරි ඊට පස්සේ ඉතින් මේ ඔයාලට දැන් මේක නම් තියෙන්නේ මේක දාන්න අනිත් PT නම් තියෙන PT දාන්න ඒක ප්‍රශ්න නැහැ ඒක නම් දන්නවා ඉතින් හරි ඒ ටික හරි ඊට පස්සේ ආයෙසෙන් මෙයා අහනවා අප සෙකන්ඩරි ලෙවල් ඒක අවුට්සයිඩ් කම්ප්ලීට් කරාද කියලා ඉල්ලා ඒකේ විස්තර ටික ආයෙ අහනවා මෙතන ඩිග්‍රී කියලා කියන්නේ ඉතින් අපේ A level certificate එකේ උඩ තියෙන නම දාන්න අර GCSE A level හොම කියලා ලොකු නමක් තියෙන්නේ හරි මම ඇත්තටම මේ ඇප්ලිකේෂන් ෆෝර් ඕන හැටි මේ channel එක ඇතුලේ තව වීඩියෝස් තියෙනවා හරි ඒව චුට්ටක් බලන්න මොකද දැන් ඒවා ඒ තැන්වල මම මේවා ගැන ගොඩක් විස්තර කරලා තියෙනවා හරි මේ එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එක දානකොට ඔයාගේ මේ ඉස්කෝලේ නම නෙවෙයි දාන්නේ හරි මොකද මේ එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි ඔයා ඇත්තටම එල් සර්ටිෆිකේට් එක ගන්න ඕන. ඔයාගේ ඉස්කෝලෙන් දෙන එක හරියන්නේ නැහැ මේකට. හරි ඉස්කෝලෙන් දෙන එක මේ වැඩේට පාවිච්චි කරන්න බෑ. ලංකාවේ ඔයා ගිහිල්ලා වෙලා එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයාගේ සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. ඒක සිස්ටම් කරලා තියෙන ඒවා තියෙනවා. හරි ඒක ගන්න පුළුවන්. ඉතින් එතනින් ගන්න එක තමයි මේකට දාන්න ඕනේ. ඉතින් ඒවත් හැම දෙයක්ම ඒ වගේ දේවල් මේ channel එකේ පුරාට විස්තර කරලා තියෙනවා සමහර වීඩියෝ වල සහ දැන් මම වෙනම playlist එකක් හදලා තියෙනවා. මොකද මේක දැන් කාලයක් තිස්සේ කරන channel එකක් නිසා අවුරුදු දැන් මම හිතා 3-4ක් තිස්සේ කරන channel එකක් නිසා සමහර ළමයිට ඇත්තටම මේ හොයාගන්න බෑ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම playlist එකක් හදලා තියෙනවා. playlist කීපයක් හදලා තියෙනවා. එතකොට ඒ අනුව බලලා ඔයාලට දැන් show money බලන්න ඕන නම් show money playlist එකට යන්න. ඊට පස්සේ දැන් මේ වගේ IELTS නැති program හරි මොනවා හරි බලන්න ඕන නම් ඒ වගේ playlist තියෙනවා. විභාග ගැන බලන්න ඕන විභාග ගැන තියෙන playlist එකට යන්න. අන්න ඒ වගේ Finnish language එකට ඒ වගේ තියෙනවා. හරි. ඉතින් මේ විදිහට playlist හදලා තියෙනවා. ඉතින් හදාගෙන යනවා තාම. එහෙම වුණොත් ඔයගොල්ලෝ ලේසි ලොකේට් කරගන්න. හරි නැත්නම් මේවා ගැන කලින් කතා කරලා තියෙනවා. හරි. right. ඉතින් ඊට පස්සේ ඔයාලට දැන් හදිසියේ ඔයාලට ඩිග්‍රියක් හරි මොකක් හරි තියෙනවා නම් හරි. ඒ කියන්නේ දැන් මෙතන ඩිග්‍රියක් තමයි කරන්නේ. උනට ඔයාලා හිතන්නකෝ මැනේජ්මන්ට් ඩිග්‍රියක් වගේ දෙයක් තියෙනවා. ඒක විස්තර මෙතන දාන්න. හරි. හැමදේම 40 minutes එක ඇටෙස් වෙන්න ඕනේ. හරි. මේ ඩිග්‍රී සර්ටිෆිකේට් ඒවා හැමදේම 40 minutes එක ඇටෙස් වෙන්න ඕනේ. ඒවත් මම channel එකේ කතා කරලා තියෙනවා කලින්. ඒවා බලන්න. මම ඒවා ආයෙ රිපීට් කරන්න යන්නේ නැහැ. ඒතකොට මේ ඩිග්‍රීස් තියෙන ඒවා ඔයගොල්ලන්ට දාන්න පුළුවන් මෙතෙන්. හරි. right outside the Finland. ඊට පස්සේ තව මොන හරි තියෙනවා. ඔයා හිතනවනම් හරි තව මොනවා හරි ඔයා හිතනවා නම් මොනවා හරි මේකට වැදගත් වෙයි කියලා දෙයක් සාමාන්‍යයෙන් මෙහෙමයි ඉතින් අවුරුද්දකට වඩා වැඩියෙන් ෆුල් ටයිම් කරපු මොකක් හරි එකක් වෙන්න ඕන. කියන්නේ ෆුල් ටයිම් අවුරුද්දකට වඩා වැඩියෙන් කරපු ප්‍රෝග්‍රෑම් එකක් වගේ දෙයක් වෙන්න ඕන. නැත්නම් ඔය පොඩි පොඩි සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එකකට දාන්න යන්න එපා. ඒ වගේ දෙයක් තියෙනවා නම් ඔයාලට හිතෙනවා නම් හොඳයි කියලා ඔයා මෙතන පොඩ්ඩක් එක ලියලා ඒ ගැන විස්තරයක් මෙතනින් දාන්න පුළුවන්. හරි right මොකද මේගොල්ලන්ගේ වෙනම තියෙනවා ඔයා වගේ දැන් සර්ටිෆිකේට් බේස් සිලෙක්ෂන් මෙතඩ් කියන්නේ ඒ සර්ටිෆිකේට් වලට ලකුණු දෙන මේ ලකුණු දීමේ පටිපාටියක් තියෙනවා ඒ කැම්පස් එකේ. ඒ පටිපාටියට අනුව ඉතින් ලකුණු දෙනවා. හරි. ඉතින් තියෙනවා නම් දාන්න. හරි. හැබැයි ඉතින් සාමාන්‍ය අවුරුද්දකට වඩා වැඩියෙන් කරපු දෙයක් වෙන්න ඕනේ. නැතු නිකන් අර පොඩි පොඩි සර්ටිෆිකේට්ස් අපි ওই දවස් දෙකේ ප්‍රෝග්‍රෑම් වලට ගිහිල්ලා මේ සර්ටිෆිකේට්ස් අචීව් කරන්නේ. ඒවා දාන්න යන්න එපා. ඒක තේරුම් ගන්න නැහැ. හරි right අපි යන් පල්ලෙහාට මේක මම කලින් ඉන්නම් මෙතන මම ලියපු එක හරි right ඊට පස්සේ මෙතනදී have you complete the ඒක yes නේ හරි ඔයා A level කරාද කියලා අහන්නේ දැන් ගොඩක් වෙලාවට ඇත්තටම මේකට A level කළා ඔයාගේ රිසර්ච් අතේ තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැති කෙනෙක්ට මේ වගේ එකකට දාගන්න අමාරුයි. හරි දැන් අපි තුමු A level කළා දැන් හදිසි A level fail හැබැයි බාහිර උපාධියක් ඔයා කරලා තියෙනවා. ඔයාලට try කරන්න පුළුවන්. එනවාට ඉතින් ගොඩක් ඉන්න තියෙන සම්භාව්‍යතාව ටිකක් අඩුයි. හරි. එනවාට ඉතින් ඔයා දාලා try කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ A level fail but ඔයාලට තියෙනවා open university එක වගේ ලංකාවේ ඩිග්‍රී එකක්. එමේ ඉන්නවනේ. හරි. ඉතින් එහෙම try කරන්න පුළුවන්. හරි. එනවාට ඉතින් අර ඉන්න තියෙන සම්භාව්‍යතාව ටිකක් ඉතින් අඩුයි. මොකද මේ ගොඩක් අර මම අර කලින් කිව්වා වගේ A level වලට high marks නෑ සහ IELTS වලට සාමාන්‍යයෙන් 6.5 7 වගේ තියෙන අර තමයි chance එක වැඩි. එහෙමයි කියලා ඔයා පසුබාන්න එපා දාන්න. හරි. මොකද වියදම් යන්නේ නෑනේ. දැන් මේ වෙන කෙනෙක් නෙවෙයි ඔයාලා ඇප්ලිකේෂන් දාන්නේ. හරි. ඔයාලට වියදමක් යන්නේ නෑ. හරි. right මේ study info එකට application fee එකක් කියලා ගන්න ඒක ඉතින් කවුරු දැම්මත් එක තියෙනවනේ හරි අනික ඒක මේ application එකට විතරක් නෙවෙයි ඔයා දාන දැන් ඊළඟ දැන් මේක ඇවිල්ලා ඊළඟ ඕගස්ට් එකනේ 2026 ඕගස්ට් ඉන්ටේක් එකනේ 2026 ඕගස්ට් ඉන්ටේක් එකට තව ඕන තරම් මේ වගේ application open වෙනවා මේ හෙට ඉඳලා හරි ඒ නිසා ඒ ගෙවන යුරෝ 100 ඒ ඔක්කොම කොයිතරම් application දැම්මත් ඒක වළංගුයි හරි ඉතින් ඔයා දානවන applications ඔයාට unlimited ගානක් separate application දාන්න පුළුවන් joint application නම් දෙකයි දාන්න පුළුවන් හේතුව මොකද joint application දෙකයි open වෙන්නේ අවුරුද්දට
සෙපරේට් ඇප්ලිකේෂන් එහෙම ගාණක් කියන්න බෑ. ඔයා එලිජිබල් නම් ඔයා දාන්න ඕන තරම්. මාස්ටර්ස් බැචලර්ස් ඒ ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ නිසා ඇප්ලිකේෂන් දාන එක තමන්ගේ අතේ තියාගන්න. ඒ ඇප්ලිකේෂන් දාලා ඊට පස්සේ ඒකට ඉන්ටර්විව් එකක් හරි මොකක් හරි ආවොත් හරි එහෙම නැත්නම් ඒකට එක්සෑම් එකක් තියෙනවා කිව්වොත් හරි ඔන්න එන්න අපි ගාවට අපි ක්ලාස් කරන්න පටන් ගන්නවා දෙසැම්බර් මාසේ ඉඳන්. සහ අපේ ඔන්ලයින් වෙනම තියෙන උඩුමි ප්ලැට්ෆෝම් එකේ ඔයාලට ඒව බයි කරගෙන ඉවෙන් සූදානම් වෙන්න පුළුවන් මම ඒක වෙනම කියන්න. හරි. රයිට්. මේක නෝ රයිට්. ඉතින් මේවා බලන්නකො මේවට yes දාලා බලන්න මේ ලිස්ට් එකේ ඉන්නවද කියලා ඔය කියන කට්ටිය. හරි. yes දැම්මම ලිස්ට් එකක් එනවා. ඉතින් ওই ටික කොහොම දාගෙන ගියා. ඊට පස්සේ මේක නම් කොහොමත් එකයි. හරි. මෙතන දාන්න ඉංග්‍රීසි කියලා. ඇප්ලිකේෂන් ඉවර. හරි. හරිම ලේසි මේ ඇප්ලිකේෂන් එකේ විශේෂ තැනක් තිබෙන්නේ මෙන්න මෙතන විතරයි. හරි. ඔයගලන්ට මතකයි ඉතින් මම අර කිව්වා letter grading scale එක කියලා එකක් ආපු තැනක් තිබුණා. එතන විතරයි ඔයාට මෙන්න මෙතන. හරි. මෙන්න මෙතන විතරයි මේ ඇප්ලිකේෂන් එකේ විශේෂ තැනකට තිබුණේ. ඉතින් මේ වගේ තියෙනවා තව ඇප්ලිකේෂන්ස් වල. හරි. ගොඩක් separate ඇප්ලිකේෂන් වල මේක තියෙනවා. හරි. ඔන්න මම අද අලුත් දෙයක් කියලා දුන්නා මේ channel එකෙන්. හරි. මේවා ඇත්තටම ගත්තොත් මේවා ගොඩක් වෙලාවට black box කරගෙන ඉතින් මේවෙන් හම්බ කරන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඒක පට ප්‍රශ්නයක් නෑ. බිස්නස් කියන්නේ ඒකනේ. හරි. ඒ වුණාට ඔයාලත් මේව දැනගන්න ඕනේ. ඒකයි. දැන් අපි ක්ලාස් වල මේව කතා කරනවා. හරි. ඊට පස්සේ දැන් සමහර වෙලාවට අපි ක්ලාස් වල ඉන්න ළමයි මේ තනියෙන් ඇප්ලිකේෂන් දාලා ඔක්කොම ඒ වැඩ ටික කරගෙන ඉවිල්ලා බට් සමහරට එයාට වීසා කරගැනීමේ ප්‍රශ්න ටිකක් තියෙනවා මොනවා හරි එයාට ටිකක් ඒක කම්ප්ලිකේටඩ්. ඉතින් ඒ වගේ අවස්ථාවක ඒකට වෙනම මාර්ග තියෙනවා. හරි? ඒකට වෙනම මාර්ග තියෙනවා. හැබැයි ඉතින් හැමදේම තියෙන්නේ ක්ලාස් එක ඇතුලේ. හරි? ක්ලාස් එක ඇතුලේ තමයි හැමදේම තියෙන්නේ. මොකද අපි හැමදෙස්සෙම කටයුතු කරන්නේ ළමයාව දැනුවත්. හරි? ළමයාව දැනුවත් කරලා ළමයාගේ ස්කිල් එක අප්ලිෆ්ට් කරලා තමයි ළමයට අවශ්‍ය කරන කන්සල්ටේෂන් එක දෙන්නේ. හරි? එතකොට ක්ලාස් වල වෙනම ක්ලාස් එකේ උගන්වනවා මොනවද IQ ඊට පස්සේ maths උගන්වනවා ඔයාලට එක්සෑම් තියෙනවනම් ඊට පස්සේ ඔයාලට ඊට වඩා දෙයක් ඕන නම් ඔයාගේ මේ ඔෆර් ලෙටර් එක ගැනීම සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් ඊට පස්සේ ඔයාගේ වීසා වලට හරි ඊට වඩා දෙයක් ඕන නම් ඒකට අවශ්‍ය කරන සපෝට් එක දෙන්න මාර්ගිකුත් ක්ලාස් එක ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. හරි ඒවා මේ මහා ලොකු මේ කම්ප්ලිකේටඩ් ගිනි ගණන් ඕගලන්ට වැය වෙන හරි එහෙම නෙමෙයි ඒවා හදලා තියෙන්නේ. හරි ඒක ඇවිල්ලා ඉතින් ක්ලාස් එකට ඇවිල්ලා බලන්න ඕනේ. ඉතින් කලින් ඒක නිකන් මැසේජ් දාලා ඇහුවට හරියන්නේ නැහැ. හරි ක්ලාස් එකේ රෙජිස්ටර් වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් රුපියල් 8,000නේ ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න යන්නේ. පාර්ට් 1 ක්ලාස් එක රුපියල් 8,000. හරි රුපියල් 8,000. ඊට පස්සේ පාර්ට් 2 කියන ක්ලාස් එක ඇත්තටම 12,1000 එක ඒක ගොඩක් වෙලාට ඩිස්කවුන්ට් දෙනවා. හරි 12,000 වුණාට ඒක සාමාන්‍ය ඩිස්කවුන්ට් දෙනවා. දැන් ගිය පාර අපි ඩිස්කවුන්ට් දීලා 9,000 තමයි අපි මේ එකේ දුන්නේ. මේක නම් ඩිස්කවුන්ට් දෙන්න දෙයක් නැහැ. ඉතින් මේක අපේ බේසික්ම ගාන. හරි මේක ඩිස්කවුන්ට් දෙන්න දෙයක් නැහැ ඇත්තටම. හරි මේක ලැබෙන දේවල් එක බලුවට පස්සේ. හරි දවස් 6ක් ක්ලාස් කරන්න තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙනම ෆ්‍රී පේඩ් උඩමි කෝස් එකක් වෙනම හම්බ වෙනවා. හරි සෑහෙන වැඩ ටිකක් තියෙනවා. මේ 8,000ට මම කවදාවත් නැහැ නෑ. මම තියා මගේ ටීම් එකවත් කවදාවත් නැහැ නෑ. ඉතින් මේක ඉතින් ඊට අඩු ගන්න අමාරුයි. නමුත් පාර්ට් 2 කියන එකේ අපි ඩිස්කවුන්ට් දෙනවා. පාර්ට් 2 කියන එක නම් පටන් ගන්න ඊළඟ අවුරුද්දේ මාර්තු මාසේ. හරි ඒ කියන්නේ ඒක ඇහිලා ඉන්ටර්නැෂනල් US එක්සෑම් එක බේස් කරලා තියෙනවනේ. හරි මේක නම් දෙසැම්බර් මාසේ පටන් ගන්න ඉන්නේ. ඉතින් රෙජිස්ටර් වෙන්න රෙජිස්ට්‍රේෂන් ඕපන්. හරි රෙජිස්ටර් වෙන්න අපි මේකේ ෆ්‍රී සෙෂන් එක තියෙනවා නොවැම්බර් 30. හරි නොවැම්බර් 30 මේකේ ෆ්‍රී සෙෂන් එකක් තියෙනවා නොවැම්බර් 30. ඊට අදාළ Zoom link එක ඔයගලන්ට ගන්න පුළුවන්. අපේ WhatsApp එක මේකේ description එකේ තියෙනවා මේ වීඩියෝ එකේ. WhatsApp එකට message එකක් දාන්න. එහෙම නැත්නම් අපේ group එකට join වෙන්න. එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ බලන්න. ඒ හැම තැනකම මේකේ Zoom link එක තියෙනවා. ඉතින් මම ඒ ටිකත් කොහොම පෙන්නන්න ඕගලන්ට කොහෙන්ද මේ සපෝට්ස් එක ගන්න කියලා. මේ තියෙන අපේ වෙබ්සයිට් එක. හරි වෙබ්සයිට් එකේ දැන් මේක කියලා තියෙනවා next free session එක තියෙන්නේ නම්බර් 30 කියලා. ඉතින් මෙතන ක්ලික් කරාට පස්සේ ඔයාලට Zoom link එක එනවා. හරි එහෙම නැත්නම් මෙතනින් ඔයාලට WhatsApp message දාලා අහන්නත් පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා අර අපේ මම ඔයාලට කලින් කියපු ඔන්ලයින් ක්ලාස්. දැන් මේව හෙල්ලා ඔන්ලයින් ඒවා. දැන් ඔය මම කියපු මේ නොවැම්බර් 30 පටන් ගන්න එක ලයිව් ක්ලාස්. හරි ඒකේ මම තමයි අතන ඔයගලන්ට උගන්වන්නේ. හරි මම ෆේස් ටු ෆේස් උගන්වන්නේ. රෙකෝඩින් මුකුත් නෙමෙයි ෆේස් ටු ෆේස් උගන්වන්නේ. හරි ලයිව් ක්ලාස්. හරි මේවා. හරි මේක හෙල්ලා ඔන්ලයින්. ඔන්ලයින්. ඒ කියන්නේ මේකේ තියෙන්නේ වීඩියෝස් තියෙනවා. ඊට පස්සේ ගණන් හදන්න දිනවා. ක්විස් තියෙනවා. අර මේ වගේ තියෙනවා. ලොකු ප්‍රෝග්‍රෑම් එකක් මේකත්. හරි. ඉතින් ඔයා නර්සිං බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මෙන්න මේක හරි රෙකමන්ඩ් මේකට යන්න. මේ දවස්වල පොඩි ඩිස්කවුන්ට් එකක් යනවා 125ක. ඉතින් ඔයාලට මේ ක්ලාස් ලයිව් ක්ලාස් වලට එන්න බැරි නම් ඔයාලට පුළුවන් මේ වගේ
ඔන්ලයින් තියෙන කෝස් අරන් වෙලා ඒවා කරන්න. ඉතින් මේකේ ඔයාලට try කරන්න පුළුවන් free දෙන කෝස් තියෙනවා. හරි. free දෙන කෝස් තියෙන. ඉතින් ඒවෙන් ඔයාලා try එකක් දෙන්න මේක හොඳයිද කියලා බලන්න. හරි. ඒක මේකේ discount එකක් යනවා මේ දවස්වල. මෙතෙන් click කරලා ඉවල ගියාට පස්සේ ඔයාලට ඒ discount එක apply කරලම තමයි ඔයාලට එන්නේ. ඉතින් මේ ගැන කලින් වීඩියෝ එකේ මම කිව්ව නිසා මම අද වීඩියෝ එකේ කියන්නේ නැහැ. කලින් වීඩියෝ එකේ අන්තිම හරියේදී මේ සියලුම දේවල් කොහොමද මේ කෝස් එක මේ purchase කරන්නේ කියලා අර add to cart කරන තැන ඉඳන් card detail එක වාගේ debit හරි මොනවාරි credit හරි card එක ඇතුළත් කරන තැන එනකම්ම සවිස්තරාත්මක විස්තරයක් කලින් වීඩියෝ එකේ කරපු නිසා මම මේක කරන්න යන්නේ නැහැ. හරි. ඉතින් ක්ලාස් වල ප්‍රතිඵල බලන්න නම් මේ දැන් පල්ලෙහා තියෙනවා මේ තියෙන්නේ ඒ ළමයිගේ ඒ ළමයි හොඳ කියපුවා ක්ලාස් ගැන. හරි. ෆීඩ්බැක් තියෙන්නේ. බලන්න. හරි. ප්‍රතිඵල තියෙන තැනක්. හරි. ප්‍රතිඵල තියෙන තැන නිකන් ආවට ගියාට කරන තැනක් නෙවෙයි. හරි. හොඳට බලන්න. ඔයාලට මේ එන්ට්‍රන්ස් එක්සෑම් එකක් මොකක් හරි දිනවනම් මම හිතන්නේ මේකේ නැහැ. මේ අපි දැන් මේ කියපු ඇප්ලිකේෂන් එක ඇතුලේ එන්ට්‍රන්ස් එක්සෑම් නැහැ. හරි. නමුත් කොහේ හරි තැනක ඔයාලට එන්ට්‍රන්ස් එක්සෑම් එකක් ආවොත් අපේ ක්ලාස් වලට රෙජිස්ටර් වෙන්න ඒවට අවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් ක්ලාස් එක ඇතුලේ දෙනවා. හරි. ඉන්ටර්විව් එකක් ආවොත් දැන් මේක නම් ඉන්ටර්විව් එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. හරි. ඉන්ටර්විව් එකකට අවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් මේවට ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ කෝස් එක පර්චේස් කරොත් එහෙම මේකේ උඩම තිබ්බ මෙන්න මෙතන මෙන්න මේක. හරි. මේකේ තියෙනවා ඔයාට රියල් ඉන්ටර්විව් ක්වෙස්චන්ස්. ඒ කියන්නේ ඊයේ පෙරේදා ආපු ඉන්ටර්විව් ක්වෙස්චන්ස් උත් මේක අප්ලෝඩ් කරලා දිනවා. මේට අවුරුදු 2-3කට කලින් ආපු ඒවා ඉන්ටර්විව් ක්වෙස්චන්ස් 70 ගාණක් මේක ඇතුලේ තියෙනවා. රියල් ඒවා හදපුවා නෙවෙයි. ඇත්තටම ආපුවා. මොකද මේ ළමයිත් එක්කනේ කටයුතු කරන්නේ. ඒතකොට ළමයි ඒ අද ඉන්ටර්විව් එකක් තිබ්බනම් ඒ ළමයා ඉන්ටර්විව් එකෙන් පස්සේ මට මෙසේජ් එකක් ගානස මෙන්න මේ වගේ ක්වෙස්චන්ස් තමයි අපෙන් ඇහුවේ කියලා. එතන මං ටික ඒ ඉන්ටර්විව් සෙෂන්ස් එක ඉවර වෙනකන් ඉඳලා වෙලා ඒ ටික බලලා මොකද සමහර ඒවා එකම දේ තියෙනවනේ දැන් අවුරුදු ගාන හැමදාම හරි. ඒවා ඉතින් ආය අප්ලෝඩ් කරන්න දෙයක් නැහැ. විශේෂ දෙයක් ආවොත් ඒවා හැම එකක්ම මේකට අප්ලෝඩ් කරනවා. මම ඊයේත් මේකට අලුතෙන් ඉන්ටර්විව් ක්වෙස්චන්ස් ටිකක් ඇඩ් කරා ඒ ළමයි කියපු ඒවා. හරි. ඉතින් මේකේ ඔයාට මතක ඇති මම කිව්වේ නැහැ මේකේ টপ අප් කේස් එකක් තිබ්බනේ. හරි. টপ අප් කේස් එකක් තිබ්බා මම ඒක කිව්වේ නෑ. හරි. ඉතින් ඔයා නර්ස් කෙනෙක් නම් ඔයාට ඒක try කරන්න පුළුවන්. හරි. මං ආයේ උඩට යන්නම්. දැන් මං টপ අප් එකට යන්න ඕන හින්දා මං උඩට ගියා. මෙන්න මේක. හරි. ඉතින් මේකත් මේ ඇප්ලිකේෂන් එක මේලා ඕපන් වෙලා තියෙන. ඉතින් අරක වගේම තමයි වෙනසක් නෑ. හරි. දැන් මම මේ ඇප්ලිකේෂන් එකෙන් අයින් වෙන්න. හරි. මම මේ ඇප්ලිකේෂන් එකෙන් අයින් වෙන්න. ඒක මම භාගයට පිළිවෙයි. හරි. টপ අප් එක. ඉතින් මේකේ අර වගේම තමයි විස්තර තියෙන්නේ. කියවල බලන්න. මේකේ ඒතර 17 දිනයි ගන්නෙ. ඒකත් මේ ඊපෙරේද ඕපන් උනේ. හරි. මේකේ තියෙන කේස් එක තමයි මේකේ තියෙනවා ඔයාලට මේ කලින් කරන්න වීඩියෝ ටාස්ක් එකක්. හරි. මේකටත් ඉතින් ඇත්තටම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක නම් ඕනේ. අර කලින් මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරපු ප්‍රෝග්‍රෑම් එකට ඉංග්‍රීසි ඕනේ නැහැ. IELTS ඕනේ නැහැ. හරි. දැන් මේකට ඕනේ. හරි. IELTS ඕනේ නැතිව තියෙනවා. හැබැයි ඉතින් මේක টপ අප් එකක් ඉඳන් ගොඩක් අයට IELTS එච්චර මේගොල්ලෝ අහන එකක් නැති වෙයි. හරි. මොකද මෙතන කියන all applicant are required to prove sufficient proof of English language skill කියලා ඔතන කිව්වට දැන් ගානක් කියලා නැහැනේ. හරි. ඒකට වෙබ්සයිට් එකේ ගෙන කියලා තියෙනවා. ඒනට 5.55 වගේ තියෙනවා නම් ඔයා මේක try කරන්න. හරි. නමුත් ඔයාට IELTS නැත්නම් ඔයා අර මං කලින් කිව්ව වීඩියෝ එකේ එකට try කරන්න. හරි. එතකොට මේකේ pre task එකක් තියෙනවා. මේ pre task එක ගැන පොඩ්ඩක් කියන්නම්. හරි. pre task එක ඔයාලට වැදගත් වෙයි. මෙතන තියෙනවා පල්ලෙහාම තිබුණා. පොඩ්ඩයි හරි ගියා. මෙන්න මෙතන pre task එක. හරි. මේ pre task එකේ කියන්නේ මෙන්න මෙතන තියෙනවා. හරි. මේකේ තියෙනවා වීඩියෝ එකක් හදන්න ඕනේ. වීඩියෝ එක හදන්න ඕනේ මෙන්න මේ questions වලින්. ඉතින් මෙන්න මේ questions වලින් ආ වීඩියෝ එකක් හදන්න ඕනේ. මේ questions ටික කොහොමවත් අනිත්‍යයටත් වැදගත් වෙයි. টপ අප් ඇටි තරක් නෙවෙයි. මේ සාමාන්‍ය ඉන්ටර්වියු එකේදී අහන ප්‍රශ්න ටිකක්. හරි. Tell us about yourself and your education background. ඊට පස්සේ share your work experience and future experience බලාපොරොත්තු. හරි. Why you are applying to the nursing මේ කරන টপ අප් නේ ප්‍රෝග්‍රෑම් එක්සෑම් එකක්. හරි. මේකේ නම හරි. ඒ නම කියන්නේ කෝඩ් එක. හරි. ඊට පස්සේ what do you know about Finland and Finnish culture? ඒකේ දැන් අනු මාතෘකාටයකුත් තියෙනවා. හරි. අනු questions ටික. Is there anything else you'd like us to know කියලා. මේ ටික ඔක්කොම හැබැයි විනාඩි 3කට ගුණ කරන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. විනාඩි 3කට ගුණ කරන්න ඕනේ. ඉතින් මේවට මේක ප්‍රැක්ටිස් කරලා ඉල්ල අප්ලෝඩ් කරන්න තියෙන්නේ ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක ඇතුළටම. හරි. මේකේ තියෙන ඇප්ලිකේෂන් එක ඇතුළටම අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඒක තමයි මේ ඇප්ලිකේෂන් එකේ තියෙන විශේෂත්වය. මම ඇප්ලිකේෂන් එකටත් යන්න. එතකොට මේක දැන් টপ අප්. හරි. අර විදිහට ඔක්කොම ටික තියෙනවා. ඒකෙත් අර මෙහෙම තෝරගන්න පුළුවන්. හරි. මේවා තෝරගන්න පුළුවන්. හරි. පල්ලට ගිහිල්ලා මෙතන අර personal informations ටික මේක ප්‍රශ්නෙන්න මම ඔයාලට කියලා දුන්නා. මෙන්න මෙතන තමයි කේස් එක තියෙන්නේ. හරි. මෙතන pre task එක තියෙන්න ඕනේ.
ඊට පස්සේ ඔයාට තියෙන්න ඕනේ eligible bachelor of nursing degree complete outside. ඔයාට මේකේ හැබැයි ඩිප්ලෝමා කට්ටියට පුළුවන්ද කියන එක මම හිතම දන්නේ නැහැ. මොකද මේගොල්ලෝ ඩිග්‍රී කියලා කියනවා දෙකටම. හරි. ඒතකොට ඩිප්ලෝමා try කරලා බලන්න. හරි. nursing ඩිප්ලෝමා එකක් තියෙනවා නම් ඔයාට ඔයා try කරලා බලන්න. මෙතන මෙහෙම ඩිග්‍රී කියලා තිබ්බට ඒ කියන්නේ මේගොල්ලෝ ඩිප්ලෝමා ඩිග්‍රී කියන වචන හැම එකටම පාවිච්චි කරනවා. දැන් අපි ගත්තොත් A level certificate කියලා කියන්නේ. මේගොල්ලෝ කියන්නේ ඒකට ඩිග්‍රී කියලා කියනවා, සමහර තැන්වල ඩිප්ලෝමා කියලා කියනවා. හරි. ඒ නිසා ඒ ගැන බය වෙන්න එපා. තියෙන එකකින් try කරන්න. කොහොම හරි මෙන්න මෙතන p task එක ඔයා අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට ඒක වීඩියෝ එකක් නේ. හරි. ඔයා ෆෝන් එකකින් රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරන්න. මේකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම ටික තියෙනවා. මේ ඔයා කොහොමද මේ කරන්න ඕනට මේ කියලා මේ ඩ්‍රෙස් ප්‍රොෆෙෂනල් එහෙමත් තියෙනවා. හරි. ටී-ෂර්ට් එකක් එහෙම ඇඳගෙන ඒක කරන්න යන්න එපා. හරි. 20 ටික තියෙනවා. ඉතින් ඒක විනාඩි 3කට ගුණ කරගෙන මේ ප්‍රශ්න ටික ආවරණය විදියට ඒකෙන් තමයි ඔයාලව එතන සිලෙක්ට් කර ගැනීම සිද්ධ කරන්නේ. ඉන්ටර්විව් එකක් මේකේ තියෙනවද කියන්නේ මම හරියටම දන්නේ නැහැ. තියෙන්නත් පුළුවන්. හරි. තිබුණොත් ඔයාලට හෙල්ප් එකක් ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ අපේ මෙන්න මේකෙන් ඉන්ටර්විව් ක්වෙස්චන්ස් තියෙන මේකෙන්. හරි. ගොඩක් අය ඉන්ටර්විව් එකක් ඇති මොකද ඉන්ටර්විව් තියෙනවා සාමාන්‍යයෙන්. හරි. ඒ කියන්නේ මේගොල්ලෝ කරන්නේ නේ ඇප්ලිකේෂන්ස් වලින් අපි දුමු දැන් මේකට තෝරගන්න තියෙන ඇත්තටම 17යිනේ. එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ දෙගුණයක්. හරි. ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 34ක් වෙන්න මේගොල්ලෝ ඉන්විටේෂන් යවනවා මේ ඉන්ටර්විව් එකට. 34කට ඉන්ටර්විව් එකට යවනවා. හරි. එහෙම සාමාන්‍යයෙන් කරන්නේ. දැන් ඇප්ලිකේෂන්ස් නම් එනවනේ ගොඩාක්. හරි. 1000ක් කීයක් වුණා ඒත් දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. හරි. ගොඩාක් එනවනේ. ආවට පස්සේ මේගොල්ලෝ 34 දෙනෙක් තෝරගෙන ඉල්ලලා අර වීඩියෝ ටාස්ක් එක බලලා 34ක් ඌට වඩා වැඩි ගාණක්. හරි. ඊට පස්සේ ඒ කට්ටියට ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා අරන් තමයි මෙතෙන්ට සෝට් අවුට් කරලා ගන්න 17 දිනකට. ඉතින් ඒකට ඔයාලට උදව් වෙනවා. අපේ ඉන්ටර්විව් ක්වෙස්චන්ස් ටික බලලා ගියා නම් එතන සෑහෙන දේවල් තියෙනවා. හරි. මොකද මේ අතනින් අර පීටාස් එකකින් කවර් වෙන මේ ප්‍රශ්න ටික සාමාන්‍ය බේසික් ටිකක්. හරි. මීට වඩා වැදගත් ඒවා ඉන්ටර්විව් එකේදී අහන වැදගත් ටිකක් කරන ප්‍රශ්න ටිකක් අහනවා. හරි. ඉතින් ඒවා කලින් සූදානම් වෙලා යන්න පුළුවන් මේක බලලා ගියොත්. හරි. රයිට්. ඉතින් ඒ টොප් අප් එකේ තියෙන්නේ ඇත්තටම විශේෂත්වය ඒක විතරයි. හරි. ඊටු ටික ඔක්කොම අරක වගේම තමයි. හරි. ඒ ඊටු ටික ඔක්කොම අරක වගේ තමයි. දැන් ඒකේ කෙලිම වෙන මොකක් හරි ඩිග්‍රියක් තියෙනවනේ ඒක දාන්නත් පුළුවන්. හරි. රයිට්. රයිට්. ඔය විදිහට තමයි තියෙන කතාව. ඉතින් එහෙනම් අද ඉන්ට්‍රොඩියුස් කරා ඔයාට අපේ සැමක් කියන කැම්පස් එකේ. හරි. මේක ඇත්තටම මේකේ මේ නම ගත්තොත් එහෙම South Eastern Finland University of Applied Science කියන එක තමයි මේ එක්සෑම් එක කියලා කෙටි කරලා තියෙන්නේ. හරි. මේකේ rolling admissions open වෙලා තියෙන්නේ දැන් දවස් දෙකකට කලින්. නර්සිං විතරක් නෙවෙයි අනිත් ඒවාත් තියෙනවා. ඉතින් ඒක තමයි අද වීඩියෝ එකකින් කිව්වේ. ඔයාලට මෙතනින් ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. ඉතින් ඉක්මන් වෙන්න. මොකද මේවා ඒගොල්ලෝ closing date දාලා තිබ්බට එයාලට අවශ්‍ය කරන requirement එක ආවට පස්සේ ඒගොල්ලෝ මේක close කරලා දාන separate applications එහෙම තමයි හැම එකක්ම වගේ. ඉතින් ඔයා නර්සිං විතරක් නෙවෙයි අනිත් ඒවා try කරලා බලන්න ඔයා කැමති ඒවට නම්. හරි. එහෙමනම් ඊළඟ අවුරුද්දේ ෆිල්ම් වලින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් සමු ගන්නවා. හැමෝටම ජය වේවා.